ගම්මිරිස් වල ඇති ගුණාංග බොහෝය. එය ප්‍රධාන වශයෙන් කුළුබඩුවක් ලෙස භාවිතා කළත් දේශීය වෛද්‍ය විද්‍යාවේදී විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමටද යොදා ගනී. ගම්මිරිස් වල ඇති ප්‍රධාන ගුණාංග කිහිපයක් මෙන්න. ආහාර ජීර්ණයට උපකාරී වීම. ගම්මිරිස් ආහාර ජීර්ණ එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරන අතර ආහාර දිරවීම පහසු කරයි. මලබද්ධය සහ බඩ පුරවා දැමීම වැනි ගැටලු සඳහාද සහනයක් ලබා දෙයි. ප්‍රතිඔක්සිකාරක ඇන්ටිඔක්සිඩන්ට් ගුණය. ගම්මිරිස් වල අඩංගු පයිපරීන් නම් සක්‍රීය සංයෝගය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. මෙය සෛල හානි වීම වැළැක්වීමට සහ නිදන්ගත රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ. ප්‍රතිගිනි අවුලවන ගුණය. එහි ඇති ප්‍රතිගිනි අවුලවන ගුණය නිසා සන්ධි වේදනා වැනි තත්ත්වයන්ට සහනයක් ලබා දිය හැක. සෙම් ප්‍රතිශ්‍යාව සහ ශ්වසන ගැටලු සඳහා කැස්ස, හෙම්බිරිස්සාව, උගුරේ අපහසුතා සහ සෙම් ගැටලු සඳහා ගම්මිරිස් ඉතා ගුණදායක වන අතර සෙම පිට කිරීම පහසු කරයි. පෝෂක අවශෝෂණය වැඩි කිරීම. පයිපරීන් සංයෝගය ශරීරයට අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ උදාහරණ ලෙස විටමින්, ඛනිජ ලවණ සහ කහවල ඇති කර්කියුමින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි. වේදනානාශකයක් ලෙස ක්‍රියා කරන අතර හිසේ කැක්කුම් සහ ඇතැම් වේදනා තත්ත්වයන් සඳහා ආලේප ලෙසද භාවිතා කරයි. දත් රෝග සඳහා දත් මුල් දියවීම වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. ශරීරයේ විෂ ඉවත් කිරීම, මුත්‍රා පිට කිරීම සහ දහඩය දැමීම ක්‍රමවත් කරමින් ශරීරයේ අනවශ්‍ය විෂද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. ගම්මිරිස් විටමින් K, විටමින් E, විටමින් A, මැංගනීස් සහ යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින්ද පොහොසත්ය.